තන තුල්හිරියේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක් දැන් වැසී ගිහින් තිනවා කියන කතාව යන්නේ සේවකයෝ 1700ක් පමණ රැකියාව අහිමි වීමේ අවදානමක් කියලා. ඒ කතාවට කොහොමද සම්බන්ධතාවය ඔබතුමාලගේ ආයතන? විශේෂයෙන්ම ඇඟලුම් ශ්‍රේෂ්ඨ සමාවය කියන විශේෂයෙන්ම මාස් හෝල්ඩින් ආයතන ලොකු කාර්යභාරයක් කරන රටේ ආර්ථිකයට අපරාධ ප්‍රගමනයට අපි ඒක විශේෂයෙන්ම අපි ඒක අගය කළ යුතු උන්ගේ දායකත්වය මේ වෙනකොට මාස් හෝල්ඩින් ආයතනයේ ලංකාවේ කර්මාන්තශාලා 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. සේවක 90කට ප්‍රමාණයක් සේවය කරනවා. ඒකට අපි විදේශ විනිමයපුවෙන් අතින් අපරාධයේ විශේෂයෙන්ම ඇඟලුම් ශ්‍රේෂ්ඨ ඉදිරියෙම තියෙන මාස් හෝල්ඩින් ආයතනය. මෙවරදී ඔවුන්ගේ තුල්හිරිය ආයතනයේදී මෙත්ලිය කියන ෆැක්ටරි එකේ විශේෂයෙන්ම ඔවුන්ගේ සෙක්ෂන් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම අපි සාකච්ඡාවක් තිබ්බා ඉහළ කළමනාකාරී සමග මාස් හෝල්ඩින් එකේ විශේෂයෙන්ම ඔවුන් අපි සමගත් පැවසුවේ ඔවුන් මේ ලබා ගන්නා වූ උපාය මාර්ග සැලසුම් වල විශේෂයෙන්ම අපි දන්නා කවුරු කර්මාන්තශාලාවල හැම අවුරුද්දෙම තියෙන අපි ස්ට්‍රැටජික් එක්ස්පැන්ෂන් කොටසක්. විශේෂ ඔවුන්ටත් අවශ්‍යලා තියෙනවා ඒ ස්ට්‍රැටජික් එක්ස්පැන්ෂන් එකට යන්න. මොකද කර්මාන්තශාලාවේ දැන් නිෂ්පාදනය කරනවා ෆැබ්‍රික් ඒ වගේ ඇඟලුම්. දැන් උන් බලාපොරොත්තුවක් තියෙනවා ඇඟලුම් කොටස අනිත් කර්මාන්තශාලාවල නිපදවලා මේකින කර්මාන්තශාලා ඉදිරියට ෆැබ්‍රික් ශේෂ්ත්‍රය ඩෙවලොප් කරන්න. මොකද ඒ තුල්හිරිය කම්මාලේ විතරක් ඒ ප්‍රදේශයේ විතරක් ඔවුන්ගේ තව කර්මාන්තශාලා රාශියක් තියෙනවා. ඒ වෙනුවෙන් එක් එක් කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මේකේදී උන්ගේ බලාපොරොත්තුව ඇඟලුම් කොටස ඒ තුල්හිරිය කොටසෙන් එළියට අරන් ගිහිල්ලා ෆැබ්‍රික් කියන කොටස තම තවදුරටත් වර්ධනය කරගන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ මේ වෙදින් සේවකයෝ ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ කළමනාකරණ අපිට දැනුම් දුන්නේ. ඔවුන් සියලුම සේවකයන් මඩුල්ල කවුරුත් එළියට දැමීම බලාපොරොත්තුවක් නැහැ. සියලු සේවකයන්ගේ අනුකුත් ශේෂ්ඨතා ලබා ගන්න යනවා. විශේෂයෙන්ම කිව් යුතුයි මේ වෙනකොට උන්ට දීලා තියෙනවා. අනිකුත් කර්මාන්තශාලා 40ට උන්ට යන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි ඉන්නවා නම් විදේශීය මට්ටමේ උන්ගේ තියෙන ශාඛාවලට යන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් උන්ට VRS මට්ටමේ ගන්න පුළුවන් කියන පදනම තියෙනවා. ඒදී අපිට කළමනාකරණ දැනුම් දුන්නේ කවුරු හරි කෙනෙක් කිසිම කෙනෙකුට සේවකයෙකුට රැකියාවක් අහිමිවක් වෙන්නේ හැම කෙනාටම ඔවුන්ගේ අනිකුත් කර්මාන්තශාලාවලට ගිහිල්ලා ඒ රැකියාව කරන්න පුළුවන්. ඊට අමතරව උන් අපිට තහවුරු කරා විශේෂයෙන්ම ඔවුන්ගේ අපනයන ප්‍රගතිය මේ අවුරුදු අඩුවීමක් වෙන්නේ නැහැ. වැඩිවීමකට භාජනය වෙනවා මිසක්. මොකද ඔවුනුත් අපිට කිව්වේ ගෝලීය දැන්ට තරංකාරිත යමී ඉස්සරහට යමින් තියෙන ෆැබ්‍රික් ශේෂ්ත්‍රයට. ඒ අනුව වැඩි කොටසක් ෆැබ්‍රික් ශේෂ්ත්‍රයට උන් යොමු වෙනවා. ඒ වෙනුවෙන් තමයි කර්මාන්තශාලා තවදුරටත් ඉදිරියට ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.